මගේ යාළුවන්ට. ඉතින් ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම පාඩමක්. අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ඉංග්‍රීසි කතා කරද්දී ඕන වෙන පොඩි වාක්‍යයක් තමයි අද මේ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ වාක්‍ය ඉගෙන ගත්තම ඔයාලට ඕනම වෙලාවක අවස්ථාවේ හැටියට මේ වාක්‍ය පාවිච්චි කරලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හරි. ගොඩක් වෙලා ගන්නේ නැතුව බලමු එහෙනම් අද ඉගෙන ගන්න යන මේ අලුත් වාක්‍ය මොකක්ද කියලා. හරි. ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී මේ believe me කියන එක යූස් කරන්න try කරන්න. ඒ කියන්නේ මාව විශ්වාස කරන්න කියන සරල අදහස තමයි ඒකේ තියෙන්නේ. believe me. එතකොට ඔයාලට ඒක එක විදියට යූස් කරන්න පුළුවන් මොන හරි දෙයක් කියද්දි මම ඔයාලට පොඩි උදාහරණ ටිකකින් ඒ දේ හරියටම කියලා දෙන්නම්. කොහොමද තියෙන්නේ බලන්නකෝ. believe me, I didn't mean to upset you. ඒ කියන්නේ මොකද්ද? මාව විශ්වාස කරන්න මම ඔයාව අප්සෙට් කරන්න හිතුවේ නෑ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. believe me, I didn't mean to upset you. තව එකක් තියෙනවා. believe me, it's harder than it looks. ඒ කියන්නේ මොකද්ද? මාව විශ්වාස කරන්න. ඒක ගොඩක් අමාරුයි පේනවට වඩා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. believe me, it's harder than it looks. ඒ කියන්නේ ඒක පේනවට වඩා අමාරුයි කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊට පස්සේ තියෙනවා I'm telling the truth. believe me. I'm telling the truth. believe me. ඒ කියන්නේ මොකද? මම ඇත්ත කියන්නේ. මාව විශ්වාස කරන්න. I'm telling the truth. believe me. මම ඇත්ත කියන්නේ මාව විශ්වාස කරන්න. ඊට පස්සේ තියෙනවා believe me, I tried my best to fix it. believe me, I tried my best to fix it. ඒ කියන්නේ මාව විශ්වාස කරන්න මම මට පුළුවන් උපරිම try කරා ඒක fix කරන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා you can do it. believe me. you can do it. believe me. ඒ කියන්නේ මාව විශ්වාස කරන්න ඔයාට ඒක කරන්න පුළුවන්. you can do it. ඔයාට ඒක කරන්න පුළුවන්. believe me. මාව විශ්වාස කරන්න. හරි. ඉතින් මේ වාක්‍ය ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී පොඩ්ඩක් වැඩිපුර යූස් කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක හැදෙනකම්. එතකොට දන්නේම නැතුව ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී මේ වගේ දේවල් කටින් එළියට ගන්න පුළුවන්. ප්‍රැක්ටිස් එකෙන්ම එළියට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒකත් මතක තියාගන්න. අපි ඉක්මනට අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.